හොඳයි. අද අපි ටිකක් අවධානය යොමු කරමු අපිට ලැබිලා තියෙන මේ තොරතුරු ටිකකට. මේක ශ්‍රී ලාංකික තරුණයින්ව ඉලක්ක කරපු දෙයක් ගැන. හෙටට මග කියලා වැඩසටහනක් අපි බලමු මේකෙන් මොනවද කියවෙන්නේ මොන වගේ දෙයක්ද මේකෙන් වෙන්න යන්නේ කියලා පොඩ්ඩක් ගැඹුරින් කතා කරමු. මූලිකවම කියනවා වගේ මේක තරුණයින්ගේ අනාගතයට යාලට උදව්වක් වෙන වේදිකාවක්ලු. අර නව මානසිකත්වයක් ගොඩනගන්න උදව් වෙනවා කියලාත් කියනවා. මොකද්ද මේ නව මානසිකත්වය කියන්නේ? අලුත් විදිහට හිතන එකක්ද? මොකක්ද ඒකෙන් අදහස් වෙන්නේ? ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද තරුණ පරපුර ඉලක්ක කරන එකම දැන් කාලයට ගොඩක් වැදගත්. විශේෂයෙන්ම දැන් තියෙන වෙනස්කම් එක්ක. මේ නව මානසිකත්වය කියන එකෙන් සමහර වෙලට අදහස් කරන්නේ අර සාම්ප්‍රදායික පාරෙන් ටිකක් එහාට හිතන්න නේද? ඩිජිටල් ලෝකේ තියෙන අවස්ථා අඳුන ගන්න, අලුත් දෙකට හැට ගැහෙන්න, ඒ වගේ හැකියාවන් දියුණු කරගන්න එක වෙන්නේ නැති. ඒ කියන්නේ තමන්ගේ අනාගතය ගැන ටිකක් ඇක්ටිව් විදිහට වෙනස් වෙන විදිහට හිතන එක. ඒක ඇත්ත. ඒක තේරෙනවා. අර එයාලා ආවරණය කරන මාතෘකා බැලුවත් ඒක ටිකක් පැහැදිලි වගේ නේද? මොකද අධ්‍යාපන පාරවල් තෝරගන්න එකේ ඉඳලා බිස්නස් පටන් ගන්න එක, ෆ්‍රීලාන්සින්, YouTube ඒ වගේ දේවල් වලින් සල්ලි හොයන හැටි, IELTS, TOEFL වගේ විභාග ගැන, විදේශ රැකියා, රිමෝට් වර්ක්, ඒ කියන්නේ දුරස්ත සේවා මේ වගේ සෑහෙන පරාසයක් ගැන කතා කරනවා කියනවා. මේ ඔක්කොම එක තැනකින් කතා කරන්න එක කොහොම බලපයි කියලාද හිතෙන්නේ? ඔව් ඒ විවිධත්වයේ තමයි ඇත්තටම වැදගත්. මොකද අද තරුණියෝ ඉන්නේ ඒ යථාර්ථයේ. ජොබ් එකක් විතරක් නෙමෙයිනේ දැන් තියෙන්නේ. ෆ්‍රීලාන්සින්, රිමෝට් වර්ක් වගේ දේවල් ගැන කතා කරනකොට එයාලව දැන් තියෙන ආර්ථික රටාවට වගේම ලෝකයේ යන විදිහටත් යොමු කරනවා. උදාහරණයක් ගත්තොත් අර ෆ්‍රීලාන්සින් කියන්නේ Taman දන්න දෙයක් පාවිච්චි කරලා ඔන්ලයින් වැඩ කරලා ආදායමක් ගන්න පුළුවන් ක්‍රමයක් නේ. රිමෝට් වර්ක් කියන්නේ තේමයි. ලංකාවේ ඉඳන් පිටරට කම්පැනි වලට වැඩ කරන්න අවස්ථාව. IELTS TOEFL වගේ විභාග ගැන කතා කරන එකෙන් කෙලින්ම පිටරට අධ්‍යාපනයේට රැකියාවලට යන පාර පෙන්වනවා. ඉතින් මේ ඔක්කොම එකට එකතු වුණාම තරුණීන්ට එක රාමුවක හිර නොවි විවිධ පැත්තින් තමන්ගේ ගමන හදා ගන්න අවශ්‍ය දෙනම ලැබෙනවා. අර නව මානසිකත්වයට මේක කෙලින්ම සම්බන්ධයි. ඒක හරි. ඒ වගේම තව කාරණයක් කියලා අවධාරණය කරනවා. මේ තොරතුරු සරලයි සහ විශ්වාසදායකයි කියලා. ඇයි මේ සරල බවයි විශ්වාසනීයත්වයයි දෙකම එකට මෙච්චර වැදගත් වෙන්නේ? දැනට තරුණයින්ට තොරතුරු ලැබෙන විදිය ප්‍රශ්නයක් තියෙනවද? මොකක් හරි අවුලක්? ඒකනම් ඊටම තීරණාත්මක කාරණයක්. අනාගතය ගැන තීරණ ගන්නකොට අධ්‍යාපනීය ජොබ් එකක් ගැන තොරතුරු හරි සංකීර්ණ වුණොත් තරුණින් අතරමං වෙනවා. පැටලෙනවා. ඉතින් සරලව කිව්වම විකල්ප මොනවද කියලා ලේසියෙන් තේරුම් ගන්න පුරුවන්. අනිත් එක තමයි විශ්වාසනීයත්වය. ඒකනම් අත්‍යවශ්‍යමයි. මොකද ඔන්ලයින් ගියාම විශේෂයෙන්ම ජොබ්, සල්ලි හොයන ක්‍රම, රට යන්නේව මේව ගැන වැරදි තොරතුරු, බොරු දේවල් කොච්චර තියෙනවද? ඒවට අහු වුණ වෙන ලොකු කරදරයක්. ඒ නිසා හරි විශ්වාසවන්ත, ලේසියෙන් තේරෙන මඟ පෙන්වීමක් ලැබෙනවා කියන එක ඒක ලොකු හයක් යන්නේ තීරණයක් ගන්නකොට බය නැතුව ඉස්සරහට යන්න. එරවනම් අපිට මේ ලැබුණු විස්තර වලින් තේරුම් ගන්න පුරුවම වෙන්නේ මේ හෙටට මග කියන එක ශ්‍රී ලාංකික තරුණයින්ට එයාලගේ අනාගතය හදාගන්නකොට එන ප්‍රශ්නවලට ප්‍රායෝගික උත්තර විවිධ අවස්ථා ගැන දැනුවත් කිරීමක් ඒ වගේම විශ්වාසවන්ත තොරතුරු එකම තැනකින් දෙන්න හදන තැනක් කියලයි. විශේෂයෙන්ම අර නව මානසිකත්වයේ ගොඩනගන්න මේ විවිධ විකල්ප සහ විශ්වසනීය තොරතුරු උදව් වෙන්නේ විතර තිනු නේද? ඔව්. අවසාන වශයෙන් පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු කළොත් මෙන්න මේ වගේ ඉලක්ක කරපු ප්‍රායෝගික තොරතුරු දෙන වේදිකාවලින් තරුණයින්ගේ තීරණ ගැනීමේ හැකියාව දියුණු කරලා එයාලගේ පෞද්ගලික අනාගතයට වගේම සමස්තයක් විදිහට රටේ දියුණුවටත් කොයි වගේ දිගුකාලීන බලපෑමක් ඇති කරන්න පුළුවන් දේ වගේම රැකියාව අධ්‍යාපනය කියන දේවලින් එහාට ගියින් තරුණ ජීවිතවලට අදාළ තව මොන ක්ෂේත්‍රවලටද මේ වගේ සරල විශ්වාසවන්ත මඟ පෙන්වීම අවශ්‍ය වෙන්නේ කියන එකත් අපිට පොඩ්ඩක් හිතලා බලන්න පුළුවන් කාරණයක්.